අයිබෝවන් අද මේ ලස්සන කතාවක් තියෙනවා. ඒක තමයි හදිසියෙම කියන්න හිතුනේ. ඒක මෙහෙම ආවේ. ඉතින් ඒ තමයි අර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ වොයිස් එක. ඉතින් එතුමා මේ කාලෙකට පස්සේ මාධ්‍යයට පූර්ණ වොයිස් එකක් එහෙම නැත්නම් වොයිස් කට් එකක් දීලා තියෙනවා. ඊට අර ඉස්සර පොඩි ඉවෙන්ට් වලට යද්දී පොඩ්ඩක් ගිහින් මෙහින් පොඩ්ඩක් කතා කරගන්න බැරුව එහෙම හිටියට දැන් හොඳ මේකක් දීලා තියෙනවා. ඉතින් ඒකදී එතුමා කියන්නේ නොබැඳි පිළිවෙතකට එක පැත්තක් ගන්න නැතුව ඉන්න ඕන කල්පනාකාරීව නැත්නම් යුද්ධයට ඇදිලා යනවා ඉරාන් ඊශ්‍රායල් ඇමරිකා යුද්ධයට කියලා. ඉතින් එතුමාගේ ඒ ඍජු ප්‍රකාශය දැන් ඔන්න චූටි නාංගිලා මල්ලිලාට හරිම ආශ්චර්යශීලක් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ඇත කතාව. ඒ කියන්නේ ජනාධිපති කෙනෙක් බලයේ ඉන්නකම් ඔහුට එක එක චෝදනා එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔහුට තියෙන චෝදනා අපි ගත්තොත් මෑත ඉතිහාසයේ JRට වගේ ප්‍රේමදාස මහත්තයාට වගේ තියෙන චෝදනා ගොන්නක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් හිටපු ජනාධිපතිතුමාටත් තියෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් තියෙනවා. ඉතින් කොහොම හරි එතුමල්ලා ඒ බලයෙන් ගියාට පස්සේ අර අපේ මේ අනුර කුමාර දිසානායක කෑ ගහලා බොරු කියලා බලය ගත්තනේ. එතකොට ඒ බොරු කියලා බලය ගත්ත අනුර කුමාර දිසානායකට අන්න අවස්ථාව තියෙනවා දැන් මේ කියපු දේවල් ඇත්ත කියලා පෙන්වන්න. හැබැයි එහෙම කියලා අපිට හාංකවිසියක් එහෙම මේ ඈත අපිට තව කිලෝමීටර් 10ක ඈතේවත් තියෙනවා කියලා අපිට මේ පේන තෙක්මානේ හරි තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒවා ඉතින් නිදොස්කට නිදහස් කිරිලි තමයි එන්නේ. කියන්නේ එහෙනම් අර කියපු ඔක්කොම බොරු කන්දක් බවටපත් වෙනවා. ඉතින් කොහොම කෙසේ වෙතත් අන්න මිනිස්සුන්ට දැන් පේනවා අර කොකා ඉගිලෙද්දී තමයි සුද පේන්නේ වගේ කොකා ඉන්නකම් අරගේ පාට දුඹුරු පාට කොකා ඉගිලෙද්දී තමයි සුද පේන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අන්න පේනවා දැන් මේ JP එක මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ හදාගත්ත මාලිමාව ජාතික ජන බලවේගය පුස්සක් නිකන් අර කාලෙකට ආපු රැල්ලක් විතරයි කියලා. රැල්ලක ප්‍රතිඵලයක් විතරයි. ඒකේ මිනිස්සුන්ට තියෙන අර ආවේගයන් මිනිස්සුන්ගේ තියෙන එපාවීම් මේ කලකිරීම තමන්ගේ නොහැකියාවන් වහගන්න මේ ඒ වගේම අර වෙච්ච සමාජ අපි දන්නවා දැන් ඒ අසාධාරණකම් වුණා ඒගොල්ලෝගේ අතින්. ඒකේ පැවති රජයන් අතින් ඒ වෙච්ච අසාධාරණකම් සාපේක්ෂව බලලා يعني අපිට නැහැ ඒගොල්ලොන්ට තියෙනවා. මෙන්න මේ විදිහට සාපේක්ෂව බලලා ගත තීරණයක අවසානය තමයි ජාතික ජන බලවේගය කියන JP එක ප්‍රමුඛ අය බලයට ආවේ. ඒතකොට ඒකට හොඳම කෙනෙක් සෙට් වුණා අනුර කුමාර දිසානායක. ඉතින් එයා සෙට් වෙලා එයා ඊට දෙඩිය 1 2 10 100 කරලා සමහර විට උමනාව වෙන්න පුළුවන්. සමහර විට